අද අපි යන්න හදන්නේ මේ ස්පිටි වැලි වල තියෙන පින් වැලි කියන පැත්තට. ඉතින් මේක මගේ ප්ලෑන් එකේ කොටසක් නෙමෙයි. නමුත් මෙතන හොඳයි කියපු හින්දා දැන් යන්න හදන්නේ පින් වැලි වලට විසිට් එකට. Okay. Things are falling down. No, I think from here only open from here. That side. That side. Yeah, for the big stuff it's fine. Okay. But for small stuff, No, small stuff that side. That side. 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 Yes. In that particular part. Yes. Yes. Wow. මේ තමයි පින් වැලි වලට යන මාර්ගය. පින් වැලි වලට යන්න තින්නේ කැපෝ ඉඳලා ආසාවලට යන අතරමඟදී ලිකන් මට මතක විදියට ලිකන් වැරදි නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ලිකන් තමයි සබ් වෙන ලිකන් වලට මෙහායින් ආයි කොහොමද? ඔය ගමනක් යනවා වගේ. ලිකන් වල ඉඳගෙන ලිකන් වලට ටවුන් එකට මෙහායින් ලිකන් ටවුන් කියන්නේ පොඩි මේ ගම් තියෙන්නේ. ඒකට මෙහායින් වමට හැරෙන්න තියෙන පාලමක්. ඒ පාලමෙන් හැල්ලා හැරෙනකනම ලොකු තොරණක් ගහලා තියෙනවා වෙල්කම් ටු පින් වැලි කියලා. ඉතින් ඒක පාර තමයි එන්න ඕන. අර පේරණේ ඇත කඩු මුදුන් වල හිම වැටිලා මාර ලස්සනයි. ඒ කියන්නේ අමුතුම ලස්සනක් තමයි තියෙන්නේ. අනිවාර්යෙන් බයික් කෙනෙක් නම් මැරෙන්න කලින් මේ ෆීලිං එක ගන්න ඕන. ඉතින් මේක ඇවිල්ලා පින් වැලි වල තියෙන මොනස්ට්‍රි එකක්. පින් වැලි වල කෙළවරේ වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි ආව ඒකට පොඩ්ඩක් බලලා යන්න කොහොමද කියලා සිටුේෂන් එක.
මෙහෙට හැබැයි ඉස්සරහට වයින් කාරේ එන්නේ ජූලයි වෙනකොට මොන්සූන් දෙරින්ම මෙහෙට එතකොට ඉතින් මේ දූවිල්ල නැහැ මඩ තමයි පාරවල් පායන කාලේ ටිකක් දූවිල්ල තියෙනවා නිකන් කාන්තාර ගතිය වගේ රස්ත එක මාරු විදියට ලෝකේ උසම පෝස්ට් ඔෆිස් එක අපි ඒකට යනවා ඒකට ගිහිල්ලා පාත යනවා පාත වලින් එහාට යනවාද නැද්ද කියලා තීරණය කරන්න ඕන පාත වලට ගියාට පස්සේ ඉතින් මහා ලස්සන view එකක් තියෙනවා ඒකත් සම්පූර්ණයෙන්ම අර අල්ලත් එක්කේ අමුතුම පාටක් කරදර කරන්නේ නෙමෙයි ආයේ බය දුවනවා දුවන්න එපා බය රටලුවෝ ඉන්නේ තව උඩට යන ගමන් ෂෝට්කට් පාරකින් යන්නේ පාර නම් සවුත් වේ අර අපි දැන් කලින් ගියපු view point එකට ඒ කියන්නේ කැබවල ඉඳගෙන පාසාවලට අතරමැද අපි හරන කියන්නේ ඇතුළට යන්නේ කොමික් සිස්ටම් වලට ඉතින් හත් වෙනකොට view point එකකට ගියා ඒ අතරමැද පාර තමයි තියෙන්නේ එතනින් තියෙන ෂෝට්කට් එක ඒ ෂෝට්කට් එක තමයි අපි දැන් යන්නේ මේ පාර නම් ගොඩාක් රෆ් ෂෝට්කට් උනාට කමන්නේ ඉතින් කොහොම හරි යන්න එපා පාරක යනකොට අනිවාර්යෙන්ම ටයර් පංචර් ටූල් සෙට් එකක් එතකොට සුළං ගහන මැෂින් එකක් ඒ සේරම තියෙන්න ඕන මොකද කවුරුවත්ම නැහැ මේ පාරවල් වල සියකින්ම තමයි වාහනයක් ගියොත් මේ පොල්රෝ එක කියලා පාරවල් වල ඉන්න හදිස්සියෙන් යනකොට ඒකේ කවදද ඊට සතිය ගාවක් ගන්න එන්නේ මොකක්hari වුණොත් ලොකු ප්‍රශ්නයක් මොකද වතුරක් නැහැ පොඩි දිග පාරක් හරි తీරවන යන්තම් හරි සේෆ් වතුරක් නැහැ ඉතින් ඒක නිසා මේ වගේ පැතිවල එනකොට පාරවල් වල එනකොට ලේස්ති පිටම එන්න
අපි දැන් ඉන්නේ ලෝකෙ තියෙන උසම රෙස්ටුරන්ට් එකේ වර්ල්ඩ් හයියස්ට් රෙස්ටුරන්ට් මේක තියෙන්නේ කොමික් වල. ඉතින් වැඩි විස්තර වීඩියෝ එකේ පස්සේ දෙන්න. දැන් මේ රෙස්ටුරන්ට් එකේ තමයි ඉන්නේ. මං ජින්ජර් ටී එකක් බොන ගමන් ඉන්නේ. ජින්ජර් නෙමෙයි මොකද්ද මේ ලෙමන් නේ කියලා මොකද්ද ටී එක. මේක තමයි ලෝකෙ තියෙන උසම රෙස්ටුරන්ට් එක. ඔන්න මචන්ලා මම අද ඉන්නේ කොමික් කියන ගමේ. ඉතින් මේක තමයි දැනට ලෝකේ ඒ කියන්නේ පාරක් තියෙන දැනට ලෝකේ තියෙන උසම ගම තමයි මේක. ඉතින් මේක ඇවිල්ලා මුහුදු මට්ටමේ ඉඳලා අඩි 15027ක් වගේ උසකින් තමයි තියෙන්නේ. ඉතින් වින්ටර් එකේදී එහෙම මේ පැති වලට යන්න ගොඩක් අමාරුයි. ඒ වගේම තමයි මේ ඔක්සිජන් ලෙවල් එකත් ටිකක් අඩුයි. ඒක අපිට වෙනස තේරෙනවා ගියාට පස්සේ. මේ හැබැයි එන පාරත් ලස්සනයි, මාරම ලස්සනයි. ඉතින් අපි ඇත්තරම මෙතනට එන එක ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මගේ අර මගදී සෙට් වුණු ඉන්දියන් යාළුවෝ ටිකක් ආවා මේ රූට් එකේම. සිග්නල් සමහර වෙලාවට තියෙනවා, ෆෝන් සිග්නල් සමහර වෙලාවට නැහැ මේ ඉන්දියන් සිම් වලත්. හැබැයි මේක ඇවිල්ලා මාරම ජර්නි එකක්. මේ වටපිටාවත් එක්ක මේක වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔයාලට බයිසිකල් ට්‍රැවල් වලට ආස නම් ඔයාලටත් ඇත්තටම යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ වගේ ගමනක් දවසක. කොමික් වල ඉඳගෙන යන්නේ හික්කිම් වලට. Maybe this line is stuck with the wheel. This yes, fuel. Maybe stuck with the spoke. Yes.
දැන් ඔයාලට පේනවා ඇති මේ මම යන හරිය මේ දැන් මේ රූට් එකේ මෙන්න මේ වගේ ස්ථාන ගොඩක් හම්බ වෙනවා. හැබැයි ඒ ආපු තැන්වල ඉඳන් මේක තමයි පොඩ්ඩක් ටිකක් දරුණු වැඩිම විදියට මම දැක්කේ මේ වගේ මේ ප්‍රපාතේ තමයි මේ වගේ ගොඩක් හම්බ වෙනවා. හැබැයි මේ ප්‍රපාතේ ටිකක් අවදානම් වැඩි ගොඩක්ම. ඉතින් පල්ලෙහා වම් අත පැත්තේ තියෙන්නේ පල්ලෙහා තනිකර හෙල තියෙන්නේ. ඉතින් ගියොත් ගියාම තමයි දැන් මේක හම්බ වෙන්නේ අපිට අපි කොමික් කියන ගමේ ඉඳන් කාස පැත්තට යන අතරමැදි තමයි මේ ප්ලේස් එක හම්බ වෙන්නේ. ඉතින් කන්දේ මැද හරියෙන් අර කන්ද කපලා ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. සමහර වෙලාවට මේ දකුණු අත පැත්තේ කන්ද උඩ ඉඳන් ගල් වැටෙනවා. සමහරක් වෙලාවට එක පාරටම හරි අවදානම් හරි ප්‍රවේශමට යන්න ඕන. ඒ වගේම තමයි මේ පාරේ යද්දී මේ ගොඩක් ලොරි වගේ දේවල් ආවට පස්සේ මේ වාහන ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඔයාලා ඇත්තටම ඔයාලගේ පරිස්සම ගැන බලා ගන්න ඕන. පොඩ්ඩක් ලංකාවේ වගේ නෙමෙයි. මේ ඒ කියන්නේ ඒගොල්ලෝ ඔහේ යනවා. ඉතින් අපි පරිස්සමින් යන්න ඕන. ඔයාලට පේනවා ඉතින් මේ පොඩි ගැට්ටෙන් චුට්ටක් මිස් වෙච්ච ගමන් ඉවරයි. අර ප්‍රපාතයට තමයි වැටෙන්නේ. ඉතින් ස්පිරිතාලත් නැහැ ළඟ පාතක. ඉතින් ඔයාලා මේ රූට් එක යනවා නම් ගොඩක් පරිස්සමට යන්න. දැන් ඉන්නේ කාසාවල. ඒක තමයි කාසා ටවුන් එක. වීඩියෝ එකෙම ඉන්නවා කියලා දාලා තිබ්බ කොට එකක්. ඒක පුළුවන් අනිවාර්යෙන් ඇති. අනිකර අමුතු ජාතිය අර වලි කඩු වලින් වගේ වට වෙලා තියෙන්නේ. අමුතුයි. මෙහෙ ඇවිල්ලා මාර බයික් කල්චර් එකක් තියෙනවා. එක්කෙනා මාර සපෝට් බයිසිකල්. ඉතින් කියන්නේ මාර ලොකු රටන්නේ හැම පැත්තෙම එනවා මේ වේලාදාත් ස්පීඩි ගාඩි ඔය ලයින් එක බලන්න ඉන්දියාවේ වටෙන්ම එනවා. කාසා කියන්නේ පොඩි ටවුන් එකක්. මේකේ තමයි ප්‍රධාන වශයෙන්ම තෙල්, හොස්පිටල්, ડોක්ටර්ස්ලා, සේරම මෙඩිසින් සේරම තියෙන්නේ මේ තමයි. මෙතනින් එහාට කාසා එක පහු කරාට පස්සේ ටිකක් අමාරුයි හොයාගන්න. මේ දෙලියලියේ තියෙන මේන්ම පොඩි නගරේ මේක තමයි.